Halo guys, ada kebetulan ini e-commerce app application එකේ part 10 එකත් එක්ක අද බලන්න යන්නේ user profile එකේ responsive හා කොහොමද ඒක හදලා තියෙන්නේ කියලා. මෙතන මම දැන් මගේ home page එකේ ඉන්නේ මේ software එකෙන් වෙනවා මෙතන log වෙලා ඉන්න අපේ user එකේ මම log වෙලා ඉන්නේ. මෙතන drop down එක බලහම තියෙනවා my profile කියලා. मैं क्लिक करना එතකොට ඔයාලට පෙන්නනවා මෙතන පුළුවන් ප්‍රොෆයිල් ඉමේජ් එකක් අප්ඩේට් කරන්න. first name එක last name එක අපි log එකදී දුන්න මේක register දුන්න දොරටු ටික පෙන්නනවා. මේ ටික වෙනස් කරන්න නම් මේක password එක මෙතන ඉන්සර්ට් කරලා බලන්න බෑ. මෙතන ක්ලික් කරලා බලන්න බෑ දැන්. ඊට පස්සේ දුන්න Gmail එක ඊට පස්සේ register වුණ දවස මේ register date එක දිනනවා. ඊට පස්සේ address එක update කරන්න පුළුවන් අපිට වෙන වෙනස් කරන්න පුළුවන්. මම මෙතන කලින් update කරුවේ වෙන්නන්නේ. මෙතන plugin ටික පෙන්නනවා database එකේ තියෙන. ඊට පස්සේ මෙතන district ටික පෙන්නනවා. ඔයාලට පේනවා. ඊට පස්සේ key ටික පෙන්නනවා. පොස්ටර් කෝඩ් එකක් දාන්න පුළුවන්. මෙතන අපි දුන්න මේ වෙනස් කරන්න කොහොමද ඊට පස්සේ මේ ටික අප්ඩේට් මේ ටික වෙනස් කරලා අප්ඩේට් ප්‍රොෆයිල් දෙන්න පුළුවන්. එතකොට ඉන්වයිට් යූසර් කියලා මෙట్లా දෙනවා. මම වෙනස් කරලා නැහැ. තාම මොකද වෙනස් කරේ නැහැ. යන් අපි බලමු යූසර් ප්‍රොෆයිල් එක කොහොමද කෝඩ් දාලා දෙන්නේ කියලා. මම දැන් ඉන්නේ යූසර් ප්‍රොෆයිල් .php කියන ෆයිල් එකේ. ඉතින් ඉස්සරහම පේනවා php එකක් දාලා include connection ටික දාලා තියෙනවා. ඊට පස්සේ session start එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා user කෙනෙක් ඉන්නවද කියලා session එකට අල්ලගන්න user කෙනෙක් ලොග් වෙනවා. නිසා set එකට user email ඒ කියන්නේ select එකක් search එකක් දාලා තියෙනවා. user ගේ details ටික ගන්න email එක. ඊට පස්සේ තියෙන රිසෙට් එකක් යූසර් කෙනෙක් ලොග් වුණාට පස්සේ විතරයි මේ ටික වෙන්නන්නේ. මේ කන්ඩිෂන් එක ඇතුලේ තියෙන මේ ටික. මේ ටික වෙන්නන්නේ යූසර් කෙනෙක් ලොග් වෙලා ඉන්නවා නම් විතරයි. මෙතන යූසර් ප්‍රොෆයිල් ඊට පස්සේ මෙතන ආයෙත් මෙතන .php එක ඉන්ක්ලූඩ් කරලා ඊට ආයෙ if එකක් දාලා රිසෙට් එකක් දාලා මම සෙෂන් එක කරලා යූසර් ලොග් වෙලා ඉන්නවා නම් user details ටික පෙන්නන. මෙතන user ගේ gender පස්සේ email එක ඒ ටික පෙන්නනවා. profile image එක දාලා profile image එක දාලා දෙනවා. මේ ටික පෙන්නනවා. ඊට පස්සේ මේ image එක දාන්න නැත්නම් මෙතන මේ පෙන්නන්නේ මේ default අපි දාලා දෙන image එක. user image path එක නැත්නම් මෙතන save කරන empty ද කියලා image path එකේ empty නම් වෙන්නවා මේ අපි default දාලා දෙන image. එහෙම නැත්නම් කියන්නේ else එක false වෙනවා නම් මේ user ගේ profile දාලා දෙන profile image එක වෙන්නවා මේ වෙන්නන්නේ ඒක. change profile update profile image කියලා change කියලා JavaScript එකෙන් function එකක් call කරලා දෙනවා. මේ තියෙන JavaScript එකේ function එක change profile image එක. මේ තියෙන JavaScript එකේ function එක change profile image කියන මෙතන image එක ගන්නවා. ඊට පස්සේ image change වෙනවා function එක. දැන් ආයම profile setting class profile setting first name meta database name
ලාස්ට් නේම් එකක් තියෙනවා මොබයිල් එකකට ඒ විදිහට දෙනවා ඊට පස්සේ ඊමේල් එකත් ඒ විදිහට දෙනවා ජොයින් ඩේට් එක වෙන්නවා ඇඩ්‍රස් ලයින් 1 ඇඩ්‍රස් ලයින් 2 මේ විදිහට තමයි මේ පෙන්නන්නේ ඊට පස්සේ මෙතන ෆන්ක්ෂන් එකක් කෝල් කරන අප්ඩේට් මයි ප්‍රොෆයිල් කියන එකට අප්ඩේට් ප්‍රොෆයිල් කියලා ෆන්ක්ෂන් එකක් කෝල් කරගෙන මේක බලමු කොහොමද වෙලා තියෙන්නේ කියලා මේ තියෙන අප්ඩේට් ප්‍රොෆයිල් ෆන්ක්ෂන් එක මේ තියෙන අප්ඩේට් ප්‍රොෆයිල් ෆන්ක්ෂන් එක මෙතන මේ කියන්නේ හැපෙතින් ඉන්පුට් ෆීල්ඩ් වලින් ඇතුළත් කරන dts ටික මෙතන වේරියබල් වලින් අල්ලන් තියෙනවා ඊට පස්සේ ඒක ෆෝම් new form data වලට අරගෙන ෆෝම් එකට append කරලා තියෙනවා ඊට පස්සේ ඇජෙත් සරා රික්වෙස්ට් එකක් යවනවා යූසර් ප්‍රොෆයිල් අප්ඩේට් ප්‍රොසෙස් එකට ඒක තමයි මේ මට අද ඔයාලට කතා කරන්න තියෙන්නේ thank you ඉදිරි වීඩියෝ එකක්